සුරක්ෂා ලයිෆ් එක අප සංසාදනයෙන් පිළිගන්නවා. පිළිකා පිළිබඳ ඔබ දැනගත යුත්තේ ඇයි? ජීවිතේ අධික අවධානමක් සහිත වීම, අවසානීය මරණය, ඉතා ආරම්භයේදී ස්වර්ගගත හොත් අපිට ඉතා සාර්ථකව ප්‍රතිකාර කළ හැකි වීම, පවුලට බරක් වීම, මානසිකමය වශයෙන්, ශාරීරිකමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ශරීරයේ ඇතැම් කොටස් වූ අවයව ඉවත් කිරීමට සිදුවීම සහ හැඩය විකෘති වීම සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රතිකාරවල සංකූලතා ලෙස ජීවිත කාලය පුරාවට බලපාන ආබාධ වලට හේතු වෙන්න පුළුවන්. අනාගතයේදී අපේක්ෂා නොකළ මොහොතකදී ඔයගොල්ලන්ගේ ආදරණීය මව, පියා, සහෝදරය, සහෝදරී වෙන්න පුළුවන්. අහිමි වෙන්න පුළුවන්. පිළිකා කරන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීම 2008 වන විට ශ්‍රී ලංකාව තුළ අපි දකින්නේ පිළිකා ප්‍රමාණය 19000ක් පමණ. 2022 වන විට 100% වර්ධනයක් ලෙස පිළිකා 34000ක අධික ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. පිරිමි ජනගහනය තුළ වැඩිපුරම අපි දකින්නේ ලංකාව තුළ නම් මුඛ පිළිකා, ලෝකේ නම් අපි වැඩිපුරම දකින්නේ පෙරහල් පිළිකා. ගැහැණු ජනගහනය තුළ අපි වැඩිපුරම දකින්නේ ලංකාවෙන්ම ලෝකයේද පියරු පිළිකා. ඒක සමස්ත පිළිකා ප්‍රමාණයෙන් 125ක් පමණ. ෆුල් වීඩියෝ එක බලන්න පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ලා YouTube channel එක subscribe කරන්න. දිගටම සුරක්ෂාත් එක්ක රැඳී සිටින්න.